අදත් ආණ්ඩුවට පුළුවන් අර්ජුනා මන්ත්‍රීතුමා කිව්ව දේ සම්පූර්ණ අසත්‍යයක් කියලා ඒ බහලුම් වල තිබුණු දේ ජනතාව අතට මාධ්‍ය මගින් පත් කරන්න. අර කෝකටත් අයිලිය වගේ මේ ආණ්ඩුව හැමෝදේම පාර්ලිමේන්තුව ඇහුවොත් කියන්නේ තොරතුරු දැන ගැනීමේ පනතින් ඉල්ලීමක් කරන්න කියලා. දැන් අර්ජුනා මන්ත්‍රීතුමා මේ කරන ලද ප්‍රකාශයේ බරපතලකම ඌන්ට වැටහෙනවා නම් වහාම කළ යුත්තේ මේ කන්ටේනර් 323 මේ බහලුම් වල තිබුණු භාණ්ඩ මොනවද කියලා ප්‍රකාශයට පත් කරන එක. ඕනෑම මොහොතක ඕනෑම විදියකට මේ බහලුම් වල තිබුණු ද්‍රව්‍ය වලින් ජනතාවට බලපෑමක් වෙන්න පුළුවන්. ජනතාව මහත් බියට පත් කරන සුළුයි. මේ තරම් උද්දච්ච වුණේ කොහොමද? ආණ්ඩුව අපිට ෆේක් account බලකායකුත් නැහැ. අපි අම්මා මුත්තා නැති වෙන්න ෆේක් account වලින් ඇවිල්ලා අනුර කුමාර ජනාධිපතිතුමාගේ සර්වාංගයටම ප්‍රහාර දෙන්නෙත් නැහැ. අපි කිසිම නෙගටිව් දෙයක් කරන්නේ නැහැ. අපිට ඕන පොසිටිව් දේවල් දකින්න. ඔයට අමතරව අපි ආසයි ඇත්තටම ජනාධිපතිතුමා හෙලිකොප්ටරෙන් රවුමක් දෙකක් යනවනම් මොකද අපේ ජනාධිපතිතුමානේ. ඒ වගේම අපේ ඇමතිවරු ගිහිල්ලා අපි හම්බ වෙනකොට අර හොඳ මේ නිල නිවාසයක ඉන්නවා මිසක් අර පැදුරු වල වාඩි වෙලා ඉන්න ඇමතිවරු දකින්න අපි කැමති නැහැ. කැඩිච්ච පුටු වල වාඩි වෙලා අර මාදි වෙලා ඉන්නවට වැඩියේ අපිට ඕන අපේ රට ගැන ආඩම්බර වෙන්න. ඉතින් මේක තේරුම් අරගන්නේ නැති නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහොම වුණත් අර ඒ ගුවන් යානයේ කරකැවීම ගැන අපිට බොහොම සතුටුයි. හැබැයි ඒ කරකවන ගමන් අර ඉස්සර ඡන්ද දිනුවා වගේ අර මේ මැචස් දිනුවම පරිප්පු මිල උඩ යනවා වගේ එහෙම කරන්න නරකයි.